මෙතන ඉන්නවා කියන්නකෝ ඔයාලා අතර කවුරුත් ලස්සන හැඩ වැඩ සිරියාවන්ත කෙනෙක් ඉන්නවා. ඔයාගේ දුවෙක් හෝ වේවා, පුතෙක් හෝ වේවා, නෝනා හෝ වේවා, මහත්තයා හෝ වේවා. ඔන්න ඔය කෙනෙකුට තරහ ගියොත්, හොඳටම තරහ ගියොත් අර සුදු පාට හම අතරින් නපුරුකම අඳුර පේනවද නැද්ද? කොච්චර ලස්සන කෙල්ලෙක් වුණත් තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක දැක්කොත් කිව්වට කමක් නැද්ද දන්නේ? මූසලයි. සිරියාව එන්නේ. සිරියාවට විරුද්ධ වචනනේ අරක. ඒ හේතු ඇතුලේ අධර්මය නිසා මූණ ලස්සන වුණත් ලෝකයට අඳුරක් පැතිරෙනවා. රාගය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. කවුරු හරි ගැන ඉරිසියාවෙන් කතා කරනවා කියන්නකෝ. මූණ බලනකොටම තේරෙනවා ඒ ඇහැ පොඩ්ඩක් මේ ඇහි කොනකින් හරි මෙයා මේ කතා කරන්නේ ඉරිසියාවෙන් නුරුස්සන ගතියකින් කියලා පේනවා. කවුරු හරි ඉරිසියාවෙන් ඉන්න වෙලාවක ඔන්නේ ඔයා පුදුම ලස්සනක් කියලා කියනවාද? කවුරු හරි බැන ඉන්න වෙලාවක ජීවිතේට කියලා තියනවාද ඔයා පුදුම ලස්සනක්? අපි සතුටෙන් hina වෙලා ඉන්න වෙලාවට නම් කියනවා ඔයා හරි ලස්සනයි කියලා. අවංකව එන hinaව කියන්නේ මොනට පුදුම ලස්සන. අවංක සේනාව. ඔබගේ හිත තුලත් සමහරට ඔය ඔබ උපතින් ඔබගේ හැම කළු වෙන්න පුළුවන්. හැඩ වැඩ නැති වෙන්න පුළුවන්. දුවේ පුතේ පින්වතුනි ඔබ ධම්ම පුරුදු කළොත්, ඔබ මෛත්‍රියෙන් හිටියොත් ඔබට පුදුම ආකර්ෂණයක් එනවා. අනිත් අයට ඔයා ගොඩාක් ඔයාව වුණ වෙනවා. ඔයාගේ අමුතු සිරියාවක් පැතිරෙනවා ලෝකෙට. ඕනම කළු කෙනෙක් වුණත්, ඕනම කැත කෙනෙක් වුණත් ලස්සන කරන රහස ධහම තුල තියෙනවා. මෛත්‍රිය, කරුණාව, පන්සිල් පද පහ රකින්න එක, තවත් කෙනෙකුට සමාව දෙන එක, වැරද්දක් වුණොත් සමාව ගන්න එක, බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ හිතන්න පුළුවන්කම, ධර්මයේ හිතන්න පුළුවන්කම. සමහර වෙලාවට සමහර අය අපෙන් අහනවා ඔබ වහන්සේ අපි අර රූපවාහිනියෙන් දකිනවා වගේ මේ පේනුමක් නැහැනේ. කීප දෙනෙක් මට කියලා තියෙනවා. මං ඒ වෙලාවට කියනවා රූපෝ ලයිට් ගහලවවා. මේකප් නම් කරන්නේ නැහැ. නෝ ලයිට් ගහලා ඔය කියලා. නමුත් ඒ ලයිට් එකටත් වඩා ධර්මාසනේ දේශනා කරන්නේ බුදු බණ පද නිසා. අපි සාමාන්‍ය කෙනෙකුට බාහිරදී අපිව දකින්නට වඩා ධර්මාසනේ අපිව දකින්න එක වෙනස්. හේතුව ඒ ධර්මාසනේ දහම් පද කියන නිසා. දහම් ලාවට හරි අපිට ලොකුවට බැරි වුණාට ලාවට හරි දහම් කාන්තියක් විහිදෙනවා. ඔය අපේ ලොකු ස්වාමීන් වහන්සේ උනත් ධර්මයේ දේශනා කරන වෙලාවට රෝස පාට. හිතේ දහම් මානසිකාරය. ඒ නිසා දුවේ පුතේ ඔයාලා ලෝකෙට ප්‍රියමනාප වෙන්න කැමති නම් නිතර දහමක් හිතන්න. බුදු ගුණ හිතන්න, ධම් ගුණ, සංඝ ගුණ, සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතන්න. අපිට උනත් කෙනෙක් ගැන හිතේ අවුලක් තියෙද්දි මොනට මොනවත් බලන්න බෑනේ. ඒ තරහට අපිට මොන බලන්න බෑනේ. මේ මොනේ කොතනකින් හරි රැල්ලක් මතුවෙනවනේ. භාග්‍යතුන් වහන්සේ විහාරයෙන් එළියට වැඩලා විහාරේ හේව නැල්ල තියෙන පැත්තක අසුන් ගත්තා. පණ වූ ආසදේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේත් ළඟට වැඩම කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්ක බුදුරජාණන් වහන්සේ වෙනදාට වැඩිය ලස්සනයි. පින්වතුනි එහෙම කොහොමද වෙන්නේ?
මේ තුන් ලෝකෙම ලස්සන කෙනා බුදුරජාණන් වහන්සේනේ. ලස්සන කෙනත් ලස්සන වෙන්නේ කොහොමද? ඒ බුදුරජාණන් වහන්සේගේ ලස්සන අඩුයිද? බුදුරජාණන් වහන්සේ බැබලෙනවා අඩුයිද? ඒ වුණාට වෙනදට වැඩිය ලස්සන. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා අහනවා, ස්වාමීනි මගේ බුදුරජාණන් වහන්සේ අද කුමන විහරණයකින්ද වැඩ හිටියේ? හරි ලස්සනයි, ප්‍රසන්නයි, ගොඩාක් බැබලෙනවා බුදුරජාණන් වහන්සේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියා හිටියා, ආනන්ද ඔබ මගෙන් ඇහුවනේ මේ මගදී මිනිස්සු මැරුණාට පස්සේ කොහෙද ඉපදුනේ කියලා. ආනන්ද මම මේ මිනිස්සු මැරිලා ඉපදුන තැන් බලන්ට අද සවස් කාලේ යොමු කළේ. පින්වතුනි, මැරිලා ඉපදෙන තැන් බලන එකට කියන ඥානය තමයි මොකද්ද? චතුප්පාත ඥානය. ධර්ම ස්වාමී වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පවා දහම පරිහරණය කරනකොට ලස්සන වෙනවා. ආලෝකයේ විහිදෙනවා. දහමේ ආලෝකයේ දෙස බලන්න. ඕක තමයි දහං ආලෝකය. සම්බුදු ආලෝකය අතරින් දහං ආලෝකය ගලනවා. ඒකයි ආනන්ද ස්වාමීන් වහන්සේට වෙනස පෙනුනේ. බුදුරජාණන් වහන්සේ පවා භාවනාවෙන් වැඩ සිටිනකොට ශරීරයේ වර්ණේ තව තව පැහැපත් වෙනවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පවා ධර්මයේ සිහි කරනකොට, එහෙම නැත්නම් ඒ සමාධි වලට සමවදිනකොට නිතරම ළඟ ඉන්න අනද මුනිදුට පවා බුදුරජාණන් වහන්සේගේ අමෝතු කාන්තියක් පේනවා.